මගේ නම ඒජී දමිත් මං කාසිංගම පදිංචිය මේ මයිලත්තා කුඹුරු කරන්නේ දැනට මේ ව්‍යාපෘතියෙන් අපිට මේ ගව හදලා දීලා තියෙනවා ඉස්සර වගේ නෙමෙයි දැන් වෙනදා මාස් කන්නට අපිට කරන්න අපහසුතාවයක් තිබුණා දැන් මේ ව්‍යාපෘතිය කෙරුවට පස්සේ දැන් මාස් කන්නයි යල් කන්නයි දෙක කරලා වතුර සෑමයකට පත්ලා මේක ඉතුරුත් වෙනවා ඉස්සර වැවතුනේ මේ ආකාරයටම ඒ කියන්නේ සෑහෙන අබලන් කන්දිය අපි මේ ඔළුවෙන් පත් දාගෙන මේක කරලා තමයි හදාගෙන මේකෙත් දැන් ඉතින් මේ ව්‍යාපෘතිය මේ කෙරුවේ ඉඳන් දැන් අපිට සෑමයකට පත් වෙනවා සෑමයකට නේ හොඳට මොහොන්ම පත් වෙනවා දැන් මේ කුඹුරු කරලා වතුරත් ඉතුරුනවා කන්න දෙකම කුඹුරු කරලා වතුර ඉතුරුත් වෙනවා ඉස්සරත් මාස් කන්නේ මේ විදිහටම වගා කරනවා වගා කෙරුවට ඉතින් වැහියාවොත් ඉතින් වැඩේ කරනවා නැත්තම් ඒක ඇරෙනවා දැන් බය නැහැ දැන් තාවුවක් බය නැහැ වතුර තියෙනවනේ වැවි ඒකින් ඉතින් අපේ ගොවිතැන කරන්න පුළුවන් හොඳ දැනට පවුල් 26කට සෙස්සල් දැන් ඉස්සලා වගේ නේ දැන් සායන සත්තුයි දැන් මේක මේ හැදුවට පස්සේ මේ මගේ නම ඒ.එම්. ප්‍රියන්තානන්ද අංක 5 මුණ ගොවි සංවිධානයේ මහාර්ගම මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්වායි කොට්ටාසේ තෙරුල ගොජන් සේවා මධ්‍යස්ථානයෙන් මේ පරිපාලනය වෙන්නේ මේ දේශගුණික සූරු ව්‍යාපෘති මේ මාර්ගයෙන් ලෝකාධාර වැඩසටහන යටතේ අපිට මේ ලොකු මේ හයියක් වුණා අපේ ගොවි මහතුරුන්ට ඉස්සර අක්කර 78යි තිබුණේ දැන් අක්කර 105 දක්වා අපි දීර්ඝ කරගෙන තියෙනවා තවත් අක්කර 40ක් විතර අලුතෙන් අස්සක් දාන්න පුළුවන් මේක ඉස්සර මේ ඇලකණ්ඩිය එන්න බෑ පයින්වත් යන්න බැරි පොඩි නියරක් වගේ තිබුණේ අපිට මේ ඇලකණ්ඩිය දැන් වාහනයක් එන්න පුළුවන් විදිහට සකස් කරලා දීලා අපේ කුඹුරු පෝල් බට දාලා දීලා බෝක්කු දාලා දීලා අපිට මේ ගොවි ජනතාව වෙනුවෙන් ලොකු සහනයක් ලොකු මේ උදව්වක් මේ ලෝක බැංකුව ආධාර වැඩසටහන යටතේ සූරුවාරි මාර්ග ව්‍යාපෘතියෙන් මේ අපිට මේ කෙරුණේ මලුතෙන් දැන් අක්කර 40කට 50කට කුඹුරු අඟලක්වත් නැති මිනිස්සුන්ට මේ කුඹුරු අස්සැද්දුනා දැන් මේ ව්‍යාපෘතිය යටතේ ඉස්සෙල්ලා අක්කර 78ක් අපි අමාරුවෙන් වතුර ගෙනල්ලා මේ වගා කරා මේ දැනට අක්කර 105ක් වගා කරලා තිනවා තවත් අක්කර 30කට 35කට වැඩිය අලුතෙන් දැනට අස්සද්දගෙන යනවා
සුරංගනි. මම වැල්ලවාය ප්‍රදේශයේ සුතුපානාවල වතුනේ ගොවි මහත්මිය. ඉතින් ඇත්තටම මට දේශගුණ සුහුරු ව්‍යාපෘතියෙන් මෙහෙම පොල් ටෙන් එකක් ලැබුණා. ඒකින් එයාලට මම ලක්ෂයක් වෙන්න මට ඒ වුණාට මට ඊට වඩා ලොකු වටිනාකමක් තියෙන ලක්ෂ 12ක් පමණ වටින පොල් ටෙන් එකක් මට ලැබුණා. පෙරියසාමි සර් තමයි මේකේ මූලිකත්වය දරන්නේ. ඉතින් පෙරියසාමි සර්ගේ මැදිහත්වීමෙන් තමයි මට මේ වීඩියෝ ටික මහයිඩු පල්ලමේ වේද නිෂ්පාදනාගාරයෙන් ලැබුණේ. මට ඒකට මුදල් ගියේ නැහැ. ඒ ගෙනල්ලා මම මේ වීඩියෝ පැල කරලා මේ පැකට් වලට දානකම සර්ලගේ දැනුවත් වීම මට තමයි සිදු කරේ. මේ වගේ ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ අපි ඇත්තටම ගොවියෝ වශයෙන් අපි අවකාශ එකේ තමයි වැඩ කරේ මෙච්චර කාල. ඊට පස්සේ මේ වගේ දෙයක් කළා අඩු ශ්‍රමයෙන් වැඩි ආදායමක් ලබා ගන්න තමයි මගේ බලාපොරොත්තු. දැන් මම වම්බටු වගා කරනවා. ඊළඟට රටකජු ඒ වගාවන් කරනවා. සත්ත්ව පාලනය වශයෙන් කුකුල් පාලනය කරනවා.